හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. රාත්‍රියේ නින්දට කොච්චර ඕනිද? නින්ද කොච්චර වැදගත්ද? අද කාලේ බොහෝ දෙනාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිදාගන්න වෙලාව අඩුවීම. ෆෝන්, TV, වැඩ, ආතතිය මේ හැමදේම එක්ක නින්දට වැදගත්කමක් නොදී ජීවත් වීම අද ලෝකයේ සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් නින්ද කියන්නේ සුඛෝපභෝගයක් නෙවෙයි. නින්ද කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය ජීව ක්‍රියාවක්. මේ වීඩියෝ එකෙන් අපි සම්පූර්ණයෙන් කතා කරන්නේ නින්දේ සත්‍ය වටිනාකම ගැනයි. මේ වීඩියෝ එකෙන් රාත්‍රියේ නින්ද කොච්චර පැය ගාණක් ඕනිද? වයස අනුව නින්ද වෙනස් වෙන්නේ කොහොමද? නින්ද අඩු වුණාම ශරීරයට වෙන්නේ මොකක්ද? දිගු කාලීන නින්ද අඩුවෙන් ඇතිවන ලෙඩ. දරුවන්ට වැඩිහිටියන්ට නින්දේ වැදගත්කම. ගොඩක් රෑ වෙලා නිදාගත්තොත් ඇයි හොඳ නැත්තේ? හොඳ නින්දක් ලැබෙන්න කරන්න පුළුවන් දේවල්. නින්ද බෙහෙත් කියන්නේ ඇයි? රාත්‍රියේ නින්ද කොච්චර ඕනිද? වැඩිහිටියන්ට නම් පැය 7ක් 9ක් වගේ ප්‍රමාණයක් ගත්තම ඇති. තරුණයින්ට පැය 8ක් 10ක් නින්ද ගන්න ඕනි. දරුවන් පැය 9ක් 12ක් වගේ කාලයක් ගන්න ඕනි. පොඩිම බබාලා පැය 12ක් පැය 14ක් වගේ ගන්න ඕනි. නින්ද ප්‍රමාණය වයස අනුව වෙනස් වුණත් රෑ නින්ද රෑ 10න් පටන්ගෙන පාන්දර 4 අතර අනිවාර්යයෙන් ඒ කොටස නින්ද අතිශයම වැදගත් වෙනවා. නින්ද කොච්චර වැදගත්ද? අංක 1. මොළයට විවේකය ලැබෙන්නේ නින්දෙන්. නින්දේදී මතක ශක්තිය වැඩි වෙනවා. අවධානය, බුද්ධිය වැඩි වෙනවා. මානසික ආතතිය අඩු වෙනවා. නින්ද අඩු අයට අමතක වීම, තීරණ ගන්න බැරි වීම, කෝපය, තැතිගැන්ම වගේ තත්ත්වයන් ඇති වෙනවා. අංක 2. ශරීරයේ රිපෙයාර් වෙන්නේ නින්දෙදී. මස්පිඩු, සෛල, ඇට, හෝමෝන බැලන්ස් එක, ප්‍රතිශක්ති පද්ධතිය මේ හැමදේම නින්දේදී යාවත් කාලීන වෙනවා. අංක 3. නින්ද අඩු වුණාම ඇතිවන ලෙඩ. දියවැඩියාව, කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, හෘද රෝග, බර වැඩිවීම, මානසික රෝග, ආතතිය, ડિප්‍රෙෂන් වගේ. නින්ද අඩුවීම ලෙඩවලට විවෘත දොරක්. අංක 4. බර පාලනයට නින්ද ඉතා වැදගත්. නින්ද අඩු වුණාම බඩගින්න වැඩි කරන හෝමෝන වැඩි වෙනවා. මෙටබොලිසම් අඩු වෙනවා. මිතුරා වගේ කෑමවලට ආසාව වැඩි වෙනවා. ඒ නිසා බර අඩු කරන්න හිතන අය නින්ද අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අංක 5. දරුවන්ට නින්ද ඉතාමත් අත්‍යවශ්‍යයි. උස වැඩිවීමට, මොළේ වර්ධනයට, හැසිරීම හොඳට පවත්වා ගන්න, ඉගෙනීමේ හැකියාවට. දරුවන් ගොඩක් රෑ වෙලා නිදාගත්තොත් ඉගෙනීම අඩු වෙනවා, කෝපය, අකමැත්ත වගේ තත්ත්වයන් වැඩි වෙනවා. ගොඩක් රෑ වෙලා නිදාගත්තොත් මොකද වෙන්නේ? හෝමෝන ඉම්බැලන්ස්, ඉමියුනිටි එක අඩුවීම, තද වෙහෙස, හිස රදය, ඇස් කැක්කුම්, දිගු කාලීන ලෙඩ ඇති වෙන්න පුළුවන්. පැය ගාණක් නිදාගත්තොත් හොඳයි කියන එකට වඩා නිදාගන්න වෙලාව අතිශයින් වැදගත්. හොඳ නින්දක් ලැබෙන්න කරන්න පුළුවන් දේවල් මොනවාද? රෑ 10ත් 11ත් අතර නිදාගන්න. නිදාගන්න කලින් ෆෝන්, TV අඩු කරන්න. කැෆේන් අඩංගු ආහාර, කොෆී, ටී රෑට අඩු කරන්න. නිදාගන්න කලින් හුස්ම අභ්‍යාස සංසුන් කාලයක් ගත කරන්න. එකම වෙලාවට නින්දට සහ නැගිටින්න. නින්ද කියන්නේ අලසකමක් නෙවෙයි. නින්ද කියන්නේ ශරීරයට නැවත ජීවයක් දෙන බෙහෙතක්. හොඳ නින්දක් කියන්නේ හොඳ සෞඛ්‍යයක්. හොඳ සෞඛ්‍යයක් කියන්නේ දිගු ජීවිතයක්. අදින්ම නින්දට වටිනාකමක් දෙමු. ඔබේ ශරීරයට කරුණාවෙන් හැසිරෙමු. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න, like කරන්න. හැමෝටම සුබ දවසක්.